හරි පුතේ. අපි ස්ටාර්ට් කරමු. එතකොට ඔයාලට ඔලෙවල් ටේප් එක තියෙන්නේ පෙබ්‍රුවරි වල. ඒකට දැන් මුලින්ම අපි කතා කරන තියරි පාර්ට් එක A එකක් B එකක්. හරි මේ දෙකෙන් එකක් තමයි කොහොමද ගන්න ඕන. ඒකට ටාගට් කරලා වැඩ ටික කරන්න ඕන. ඒක නිසා මේ මම තියරි පාර්ට් එක පුතේ මුලින් කියලා දෙන්නම්. මම ප්ලෑන් කරලා තියෙන විදිහට සාමාන්‍යයෙන් ග්‍රේඩ් 10 වල මුල් පාඩම් වල ඉඳන් ඉස්සරහට කවර් කරන්නම්. එතකොට මම කියන්නම් කොහොමද මේ පාඩමේ ලකුණු ලැබෙන්නේ කියලා. ඒතර ලොකු ලකුණු ගණනක් ලැබෙන පාඩම් ටික ඔයාලට මුලින් කවර් කරලා දෙන්නම්. එතකොට ඔයාලට පුළුවන් බය නැතුව ඒකේ ලකුණු ටික ගන්න. හරි? රයිට්. එතකොට මුලින්ම මම අද කතා කරන්නේ 10 වසරේ පුතේ පළවෙනි පාඩමයි ආයේ 6 වෙනි පාඩම මම මතක විදියට පරිමිතිය හා වර්ගඵලය. හරි? එතකොට පරිමිතිය කියන්නේ මේක එක පාඩමක් විදිහට එන්නේ හා වර්ගඵලය. හරිද? right. එතකොට පරිමිතිය හා වර්ගඵලය. ඊට පස්සේ මෙතන අපි හරියටම දැනගන්න ඕන පරිමිතිය හොයන්න කිව්වම පරිමිතිය හොයන්න වර්ගඵලය හොයන්න කිව්වම වර්ගඵලය හොයන්න. හරි? ඒතර හරියට සූත්‍ර ටික තෝරලා බේරලා ගන්න. ගොඩක් කරලා වෘත්ත සම්බන්ධ කොටස් එක්ක ත්‍රැපීසියම් දන්නවනේ. ත්‍රැපීසියම සමචතුරස්‍රය. හරි? ත්‍රිකෝණ එකට සම්බන්ධ කරලා තමයි අපිට විභාගෙදි ගන්න ලැබෙන්නේ. ටියුට් එක සාකච්ඡා කරද්දී වලට විභාග ප්‍රශ්න බලා ගන්න පුළුවන්. හරි? right. එතන පරිමිතිය ගත්තොත් පුතේ පරිමිතිය කියන්නේ අපි තල රූපයක. හරි? කියන්නේ අපි මේ තලය මත මම මේ වයිට් බෝඩ් එක තලය මත අඳින සංවෘත රූපයක් මෙතන තියෙනවා සංවෘත තල රූපයක්. මේකට කියනවා සංවෘත තල රූපය. එතන මේක සමචතුරස්‍රයක් වගේ වලට පේන්නේ. ඒතර සමචතුරස්‍රයක් නම් පාද හතරම දිගින් සමානයි. එතකොට පරිමිතිය කියන එක සමචතුරස්‍රයක් නෙමෙයි. අපි ගත්තොත් සමාන්තරාශයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණාශයක් වෙන්න පුළුවන්, වෘත්තයක් වෙන්න පුළුවන්. හරි ඕනෑම සංවෘත තල රූපයක වටේ දිග. ඒ කියන්නේ පුතේ මේ දිගවල් වල එකතුව. හරි? මේ දිගවල් වල එකතුව අපි කියනවා පරිමිතිය කියලා. ඒතර තල රූපයක වටේ දිග. හරි? මේ දාර දිගේ එකතු කරන් ගියාම හැම දාරයක්ම එකතු කරන්නේ නැහැ සමහර රූපවල. හරි? එතකොට මේකේ සම්පූර්ණ වටේ දිග අපිට මේ පාදවල දිග එකතු කරලා ලබා ගන්න පුළුවන්. හරි? එතකොට වර්ගඵලය කියන්නේ මේ කොටසටම අදාළව මේ ඇතුළ. හරිද? මේ ඇතුළ. ඒ කියන්නේ මේ කල රූපයෙන් ආවරණය වෙන ප්‍රමාණය අපි කියනවා වර්ගඵලය කියලා. හරි? එතකොට දැන් පරිමිතිය වන්න නම් මෙන්න මේ වටේ දිග තමයි පුතේ එකතු කරගෙන යනවා. හරි? පරිමිතිය වන්න. ඒතර වර්ගඵලය වන්න නම් අපි සාමාන්‍යයෙන් හිතන්නකො මේක L නම් සාමාන්‍ය මේක සමචතුරස්‍රයක් නම් මේ පැත්තත් L. හරි? එතකොට මේකේ වර්ගඵලය වන්න නම් මේ දිග නැත්නම් මේ පැත්ත අපි මේක නම් හැම පැත්තකම දිග විදිහට සලකන්නේ. එතකොට දිගෙන් ගුණ කරාම අපිට මේ ප්‍රදේශයේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. ඒතර මේකෙදි නම් හිතන්නකො එක පැත්තක් L කියලා. එතන මේ L ඒවා හතරම එකතු කරන්න ඕනේ. ඒතර අපි ගත්තොත් මේකේ පරිමිතිය මම p අකුරෙන් ගත්තොත් පරිමිතිය වන්න පුළුවන්. පැත්තක දිග මේ රූපේ නම් ගුණ කරනවා 4. හරි? මොකද එක පැත්තක් L ඒ වගේ පැති හතරක් තියෙනවා. එහෙනම් 4 වරක් පැත්තක දිග. ඒතර L වරක් 4 නම් එන්නේ 4යි A. මේ වගේ තමයි. මෙතන වර්ගඵලය මම ඒරියා A කියලා ගන්නවා. කැපිටල් A අකුරෙන්. ඒතර ඒකේ පැත්තක දිග. හරි? මම L වැඩි කිරීම L ගන්නම්. එතකොට L වර්ග වලින් තමයි පුතේ මේ සමචතුරස්‍රයේ පරිමිතිය. හරි? ඔය වගේ අපි තල රූප කිහිපයක පරිමිතිය හා වර්ගඵලය දැනගමු. එතකොට මම මුලින්ම ඒ තල රූප වල පරිමිතිය වර්ගඵලයයි සූත්‍ර ටික දෙන්නම්. ඒ ටිකත් එක්ක අපි ගණන් ටිකට යමු. තියරි පාර්ට් එක කවර් කරලා. හරිද? right. එහෙනම් මේක පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතර පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග. වර්ගඵලය කියන්නේ මේකේ ආවරණය වෙන ප්‍රමාණය ප්‍රදේශය. හරි? right. අනිත් දේ තමයි පරිමිතිය පිටේ ගොඩක් වෙලාවට ඒකක වෙන්නේ සෙන්ටිමීටර් නැත්නම් මීටර්. හරිද? ඒක පරිමිතියමයි ඒකක විදියට ගොඩක් වෙලාවට සලකන්නේ cm හා මීටර්. හරි? ඊළඟට වර්ගඵලය ගොඩක් වෙලාවට වර්ග සෙන්ටිමීටර් නැත්නම් වර්ග මීටර් තමයි ඒකක වෙන්නේ. හරි? එතකොට හරියට ඒකක පුතේ දාන්න ඕන. ඒක ගොඩාක් වැදගත් විභාගෙදී. හරිද? right.
එහෙනම් මෙතනදී මුලින්ම ගත්තොත් මම තල රූපයේත් එක්කම පරිමිතිය වර්ගඵලයේ සූත්‍රය ලියන්නම් පුතේ. හරි. තල රූපය ඊළඟට පරිමිතිය ඊළඟ වර්ගඵල. හරිද? මම මේ කෙටි සටහනක් විදිහට දෙන්නේ. එතකොට මේ ටික ඔයාලා හරියට දන්නවනම් ඔයාලට ඒ ලකුණු 10ම ගන්න පුළුවන්. හරි? right. එතන තල රූපය ගත්තොත් මම මුලින්ම ගන්නවා පුතේ සම චතුරස්‍රය. right? සම චතුරස්‍රය. right? මොකද සම චතුරස්‍රය ගත්තාම සම චතුරස්‍රයේ පාද සියල්ල පුතේ දිගින් සමානයි. එතකොට මේ පැත්ත L නම් මේ හැම පැත්තක්ම L. හරිද? එහෙනම් මේකේ පරිමිතිය වෙන්නේ හරිද? පරිමිතිය වෙන්නේ මම මෙතනින් වෙන් කරන්නම්. පරිමිතිය වෙන්නේ E සමානයි L ධන L ධන L ධන L. L ධන L ධන L. L එම හතරක් එකතු වෙනවා. ඒතර හතරයි L. නැත්නම් එක පැත්තක දිග අරන් ඒක හතරෙන් ගුණ කරා හතරයි L ලැබෙනවා. හරි? එහෙම නැත්නම් හතර වරක් L. එහෙම කරත්තා මේ උත්තරේම ගන්න පුළුවන්. හරිද? right. ඊළඟ වර්ගඵලය ගන්න පුතේ පැත්තක දිග පැත්තක දිගෙන් ගුණ කරලා. හරි? ඒ සමානයි. දිග මේ පැත්ත පළල නම් මේ දැන් මේ රූපේ නම් දිග හැම පැත්තටම තියෙනවා. හරි? මේ දිග මේ දිගෙන් ගුණ කරනවා. එහෙනම් L වරක් L සමානයි L වරක්. හරි? කොයි තියෙන්නේ පුතේ? සම චතුරස්‍රය. හරි? ඊළඟට දෙවන තල රූපය තමයි ත්‍රිකෝණාශ්‍රය. හරි? ත්‍රිකෝණාශ්‍රය. හරි? උතර ත්‍රිකෝණාශ්‍රය ගත්තාම පුතේ ත්‍රිකෝණාශ්‍රයේ දිග වැඩි පැත්තට කියනවා අපි දිග කියලා. ඒක දිග මම මේක L කියලා ගත්තොත් මේ පැත්ත පුතේ පළල. පළල. මේකට කියනවා අපි හිතමු B කියලා. great B. හරි? right. එහෙනම් L වගේම එකක් පුතේ අනිත් පැත්තේ තියෙනවා. මේ දිග වගේම ටිකක් මේ පැත්තේ තියෙනවා. මේ පළල වගේම පළල මේ පැත්තේ තියෙනවා. හරි? එහෙනම් මේකේ පරිමිතිය හොයන්න පුළුවන්. දිග ධන පළල ධන දිග ධන පළල. හරි? එහෙනම් L ධන B ධන L ධන B. හරි? එහෙනම් L ධන L මං සජාතීය පද එකතු කරනකොට එකම ජාතිය. L මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මේ දෙක එකතු කරන්න පුළුවන්. එතකොට L ධනය 2යි L ධන B ධන B 2යි B. හරිද? එහෙනම් 2යි L ධන 2යි B. එහෙනම් දෙක පොදුයි දෙකක් පිළිට ගන්න පුළුවන්. L ධන B. ඒ කියන්නේ පුතේ දිගයි පළලයි එකතු කරලා ඒක දෙකෙන් ගුණ කරා නම් හරි. නිමත් උත්තරේ ගන්න පුළුවන්. මොකද ඔයාලට පේනවා දිග මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. පළල මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. මේ දෙන්නගේ එකතු කරගෙන ඒක දෙකෙන් ගුණ කරා ඒකේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. දැන් වර්ගඵලය වන්නේ පුතේ දිග වැඩි කරනවා පළල. හරි? හොඳට L වරක් දිග. හරි? දැන් මෙතනින් එනවා L B කි. right? හරි. ඔන්න ඔය ටික පුතේ දාගන්න මුලින්ම තියෙන පොතේ විනාඩි කිහිපයක් දෙන්න.
හරිද? right. ඔයාලට ඕන වීඩියෝ පෝස්ට් කරලා වීඩියෝ දැම්මම පස්සේ පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. right. මම එනවා ඊළඟ තල රූපයට right. ත්‍රිකෝණාංශයට පස්සේ පුතේ අපි ඉගෙන ගන්නේ ත්‍රිකෝණය. හරිද? right. ඒ ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණ පුතේ කෝණානුව ආකාර තුනක් තියෙනවා. හරි. මේ කෝණානුව ආකාර තුනටම අදාළව එකම සූත්‍රයක් තමයි වර්ගඵලයට නම් තියෙන්නේ. හරි. පරිමිතියට නම් වටේ දිග එකතු කරන්න තියෙන්නේ. හරි. එතකොට වර්ගඵලයට අදාළව මම කියන්නම්. ඒකට සරල රූපයක ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණය කියන හිතන්න. ත්‍රිකෝණ. හරි. එතකොට ත්‍රිකෝණය ගත්තාම පුතේ ත්‍රිකෝණයේ ආකාර තුනක් තියෙනවා. මම මේ තුනම කියන්නම්. සමපාද ඊළඟ එක මේ දිග අණුව. හරිද? දිග අණුව මම කියන්නේ සමපාද කියන්නේ පාද තුනම සමානයි. හරිද? ඊළඟ දෙවෙනි එක්කෙනා තමයි සමද්විපාද. සමද්විපාද. සමද්විපාද කියන්නේ පුතේ පාද දෙකයි සමාන. හරිද? ඊළඟට තුන්වෙනි තමයි සමද්විපාද තුන්වෙනි ඇවිල්ලා විෂම පාද. හරි පාද එකක්වත් සමාන නැහැ. හරි විෂම පාද. හරි. එතන පුතේ සමපාද ගත්තාම ඒකේ ලක්ෂණය තමයි පාද තුනම සමානයි. එතකොට හිතන්නකෝ එක පැත්තක් A කියලා. එන අනිත් හැම පැත්තක්ම A. හරි එතකොට ඒකේ පරිමිතිය වෙන්නේ A ධන A සමානයි 3යි A. හරිද? ඔන්නෝක සමපාද. හරි එතන පාද තුනම දිගින් සමානයි. ඊළඟ උදේ සමද්විපාද. ඒක පාද දෙකක් විතරයි සමාන. ඉතුරු පාදේ එමම් තියෙනවා. ඒක වෙනම අපි B කියලා දාමු. එතකොට මෙතන A මෙතන A. පාද දෙකක් සමාන. ඉතින් එතන පරිමිතිය වෙන්නේ A ධන B. එහෙනම් A ධන A පුතේ 2A ධන B තමයි උත්තර. ඊළඟ විෂම පාද නම් පාද තුනම පුතේ දිගේ අසමානයි. A B C තර C සමානයි. A ධන B ධන C. මේක පුතේ තවදුරටත් එකතු කරන්න බෑ. මොකද සජාතීය පද නෙමෙයි තියෙන්නේ. හරිද? හරි. වර්ගඵලය බලද්දී පුතේ අපි ගොඩක් වෙලාවට කෝණ අණුව තමයි සලකන. අපිට මේ පාද අණුවක් ගන්න පුළුවන්. අපි කෝණ අණුව සලකමු. එතකොට ඔයාලට ත්‍රිකෝණ ಜಾති හයම අඳුර ගන්න පුළුවන්. හරිද? එතන වර්ගඵලය වලදී අපිට ගන්න වෙනවා කෝණ අණුව පුතේ. ඒ කියන්නේ ත්‍රිකෝණයේ කෝණ ඇතුලේ තියෙන කෝණ අභ්‍යන්තර කෝණ අණුව ඒක බෙදෙනවා කොටස් තුනකට. පළවෙනි එක තමයි සුළු කෝණ. සුළු කෝණ. පළවෙනි පුතේ සුළු කෝණ. සුළු කෝණී කියන්නේ පුතේ කෝණ තුනම. ත්‍රිකෝණයකට තියෙනවා අංග 6ක්. මොනවාද අංග 6ක්. අංග 6 තමයි පුතේ පාද 3යි කෝණ 3යි. හරිද? පාද 3යි කෝණ 3යි. ඒ අංග 6න් අංග 3ක්. ඒ කියන්නේ ඇතුලේ තියෙන කෝණ තුනම ඇතුලේ අභ්‍යන්තර තියෙන කෝණ තුනම සුළු කෝණ නම්. ඒ කියන්නේ පුතේ අංශක 90ට වඩා අඩු නම්. හරිද? අංශක 90ට වඩා අඩු නම් අපි කියන එකට සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා. ඒක මේ විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. මේ කෝණ තුනම අංශක 90ට අඩුයි. හරිද? එතකොට මේකේ මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුරට කියනවා පුතේ මෙතන ලම්බකයක් ඇන්දොත් අපි මේ දුරට කියනවා ලම්බ උස. මෙතන ලම්බ දුර. ඒක අපි h කියලා සැලකුවොත් මේ යට කෑල්ලට තියෙනවා අපි බේස් එක නැත්නම් පාදය. හරි අපි සිංහලෙන් කියන්නේ පාදය. හරි? ඒතර බේස් එක මුණ කරන්න ඕන උසෙන් ලම්බ උසෙන්. හරි එතකොට පාදය මේකට කියනවා ආධාරකය කියලා. හරි ආධාරකය. ඊ කියන්නේ ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඒතර මෙතනදී භාගය කියන කෙනා පුතේ අපි දාන්න ඕන. හරි ඔක ඉස්සරහදී විස්තර කරන්න සාමාන්‍ය සමාන්තරාශ්‍රයක් ගත්තහම මේ සමාන්තරාශ්‍රය මෙන්න මෙහෙම වෙන් කරාම ඔයාලට පේනවා ත්‍රිකෝණ දෙකක් එනවා. හරි එතකොට මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයන්නේ පුතේ ඉස්සරහ සූත්‍රයෙන් මම කියන්නම්. මේ ආධාරකය වැඩි කිරීම ලම්බ උස. හරිද? ඒතර ඒක සම්පූර්ණ එකක්. ඒතර මේකෙන් කොටසක් මේ විකර්ණය මගේ මේ සමාන්තරාශ්‍රය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒතර එතනින් තමයි මේ ත්‍රිකෝණයේ භාගය කියන කෙනා එන්නේ. එහෙනම් A සමාන භාගය වැඩි කිරීම
ආධාරකය වැඩි කිරීම ලම්බ උස. එතන මේ මල්ලේ සුළු කෝණී ත්‍රිකෝණ. එතන දෙවැනි කෙනා ගත්තොත් ඍජු කෝණ. ඒ මොන ත්‍රිකෝණය ගත්තත් පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන විදිහ වෙනස් වෙන්නේ නැහැ. හරි මේකමයි එන්නේ. මේ ආධාරකයෙන්ම දිගම ගන්නවම ලම්බ උස x හරි. එතන මම මෙතන කඩේක් යන ගන්නවා. එතකොට මේ සමාන්තර රේඛා දෙකක් ඇඳලා තියෙන පුතේ. එතන උස ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන මම අඳිනවා අනිත් කෝණී ත්‍රිකෝණය තමයි මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය. හරි ත්‍රිකෝණය. එහෙනම් මහා කෝණී නම් මම මේ විදිහට මෙතන මහා කෝණේ තියෙන්නේ. ඒතර මේකෙත් ලම්බ උස පුතේ ගන්න නම් මෙහෙට දික් කරන්න. කඩේක් ගහන්න ඕන. ඒතර පතුල වෙන්නේ මේ ආධාරක වෙන්නේ මේ B. හරි? මේ ආධාරක වෙන්නේ මේ B. ඒතර ලම්බ උස පුතේ මෙන්න මේ එළියෙන් තමයි එන්නේ. හරි? ඒතර ගොඩක් අය වරද්ද ගන්න මේ දිග ගන්න නැහැ. ඒ දිග දෙන්න ඕනේ නැහැ. ඒ දිග තිබ්බත් ඒ දිග ගන්නෙ නැහැ. මොකද ත්‍රිකෝණයේ ආධාරක වෙන්නේ B. ඒ දිග විතර. හරි? ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රය පුතේ ඒ සමානයි වර්ගඵලයේ සමානයි භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. හරි ඔන්න ඕක තමයි ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය වෙන්නේ. හරි? රයිට්. ඕකත් දාගන්න. ඊට පස්සේ යමු සමාන්තර ආශ්‍රයයට. හරි? ඔය තියෙන්නේ ත්‍රිකෝණය. හරි? එතකොට මේකේ මම ආකාර 6ම කතා කරා. මේ තියෙන්නේ පුතේ පාද අනුව ත්‍රිකෝණ බෙදෙන පාදවල දිග අනුව ත්‍රිකෝණ බෙදෙන ආකාර 3. මේ තියෙන්නේ කෝණ අනුව ත්‍රිකෝණ බෙදෙන ආකාර 3. එතන මෙතනදි මම කිව්වා කෝණ 3ම අංශක 90ට අඩුයි. සුළු කෝණී ත්‍රිකෝණ. මෙතන එක කෝණයක් පුතේ අංශක 90යි. එතන ඒකට අපි කියනවා ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඉතුරු කෝණ දෙක අංශක 90ට අඩුයි. හරිද? මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90ට වැඩි. ඉතුරු කෝණ දෙක අංශක 90ට අඩුයි. හරි? මේ දෙක සුළු කෝණ. මේ කෝණය මහා කෝණයක්. හරි එහෙනම් ඔන්න ත්‍රිකෝණ කියන කොටසත් කවර් කරා ත්‍රිකෝණ ಜಾති ටික මේ තියෙන්නේ වර්ගඵලය හා පරිමිතිය වෙන විදිය. හරිද? right. ඊළඟ කල රූපේ තමයි පුතේ සමාන්තර ආශ්‍රය. හරි එතන මේ අටේදී තමයි තියෙන ත්‍රිකෝණේ වර්ගඵලයේ පරිමිතිය වෙන කොටස. හරි? එතන දැන් යන්නේ 9 වසර. හරි 9 වසරේ කොටසක් විදියට තමයි අපිට තියෙන්නේ සමාන්තර ආශ්‍රය. හරි? සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය. හරිද? ඒතර සමාන්තර ආශ්‍රයයක් ගත්තාම සමාන්තර ආශ්‍රයක මේ විදිහට තියෙනවා. රොම්බසයක් ගන්න පුළුවන් දෙ රොම්බසයේ සමාන්තර ආශ්‍රය දෙකේම වර්ගඵලය හොයන ක්‍රමයේ පරිමිතිය හොයන ක්‍රමයේ වෙනසක් නැහැ. හරි? රොම්බසයක සමාන්තර ආශ්‍රයක විශේෂාකාරයක් තමයි රොම්බසය කියන්නේ. ඒතර සමාන්තර ආශ්‍රය ගත්තාම මේ දෙක සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. එතකොට මේ තමයි ලම්බ උස. මේ පාදත් පුතේ සමානයි. සම්මුඛ පාද සමානයි. හරිද? සම්මුඛ පාද සමානයි. ඒක තමයි සමාන්තර ආශ්‍රයක් කියන්නේ. ත්‍රිකෝණ ආශ්‍රය පුතේ පැත්තට ඇදලා. හරි? එක පැත්තකින් ඇදලා වගේ. ඒ තමයි සමාන්තර ආශ්‍රය. ත්‍රිකෝණ ආශ්‍රය පැත්තට ඇදලා. සමචතුර ආශ්‍රය පැත්තට ඇද්දාම රොම්බසේ ලැබෙයි. හරි? ඒ කියන්නේ ඒකේ පාද හතර දිගින් සමානයි. හැබැයි කෝණ නම් 90 වෙන්නේ නැහැ. කෝණ වෙනස් වෙනවා. හරි? එතන මෙතන කෝණ නෙමෙයි. මෙතනදී. හරි? කෝණ දෙක මෙතන මෙතන දෙක සමානයි. හරි? මේ දෙක සමානයි. right? මේ කෝණ සමාන නැහැ. මේ කෝණ සමාන නැහැ. මෙතන සම්මුඛ කෝණ සමාන වෙනවා. හරි? සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන්තර ආශ්‍රය. ඊතුරු කෝණ 100 අකුර හැටි. මෙතන තියෙනවා කෝණාකාර අපි ගන්නවා සාමාන්‍යයෙන් සමාන්තර රේඛා අතර කෝණාකාර තුනක් තියෙනවා. හරි? තියෙන කෝණ ಜಾති තුනක් තියෙනවා. හරි? ඒ තුන ගැන මම ඉස්සරහදී කියන්නම්. ඒතර මේක 100 අකුර හැඩයට අපිට ගන්න පුළුවන්. ඒකට කියන මිත්‍ර කෝණ. හරි? එතන මේ දෙන්නගේ එකතුව 180ක් වෙන්නේ. ඒතර එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ කෝණ සමාන වෙන්නේ නැහැ හැමතිස්සෙම. හරි? 92ක් ආවොත් නම් හරි. එතකොට ඉතින් ත්‍රිකෝණාශ්‍රයක් වෙන්නේ. හරි? right. එහෙනම් මේකේ පුතේ එක පැත්තක් A නම් මේ පැත්තත් A, මේ පැත්තේ B නම් මේ පැත්තත් B. හරි? එතකොට අපි ගත්තොත් මේ දෙක එකතු කරාම මේ හතරම එකතු කරාම අපිට උත්තරේ ගන්න පුළුවන් පරිමිතිය සමානයි A ධන B ධන A ධන B. හරි? ඒතර පරිමිතිය සාමාන්‍යයෙන් ඕනම තර රූපයක පරිමිතිය හොයන්නේ වටේ දිග එකතු කරනවා. හරි? ඒතර මෙතන 2A ධන 2B.
නිකන් ත්‍රිකෝණාශ්‍රය වගේම එන්නේ දෙකක් පොදුයි ඒකින්ද එතනදී ඇතුලේ තියෙන දෙකක් පිටට ගන්න. හරි. right. ඊට පස්සේ ගත්තොත් වර්ගඵලය. ඒතර වර්ගඵලය ගන්න මම කලින් කිව්වා වගේ. දැන් මේ ත්‍රිකෝණේ නම් භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බුස. මේකේ භාගය ඉන්නේ නැහැ. මේකේ ඉන්නේ ආධාරකය වැඩි කිරීම ලම්බුස. ඔන්න ලියා ගන්න ආධාරකය වැඩි කිරීම ලම්බ උස. හරි. ආධාරකය වැඩි කිරීම ලම්බ උස. right. ඔය ටිකක් දාගන්න. හරි. right. යමු ඊළඟ තල රූපයට. හරි. සමාන්තරාශ්‍රය හරි. ඊළඟට රොම්බසය. රොම්බසයක් නියතියමයි. රොම්බසෙම ලියන්න යන්නේ. සමාන්තරාශ්‍රයේ දීම විතර රොම්බසයේ
වර්ගඵලය හොයන්නේ. ඒතර එතනදී පොඩි දෙයක් තියෙනවා. පාද හතරම දිගින් සමානයි. හරි. ඒතර නිකන් සමචතුරස්‍රය වෙනවා වගේම තමයි. ඒකේ පරිමිතිය නම් හොයන්න තියෙන්නේ. වර්ගඵලය හොයන්නේ භාග වැඩි කිරීම, ආධාරක වැඩි කිරීම ලම්බුසෙන්ම තමයි. හරි. right. ඊළඟ තල රූපය තමයි trapezium. right. trapezium. right. trapezium ගත්තාම trapeziumේ ලක්ෂණය තමයි පුතේ. එක පාද යුගලයක්. හරි. අතර පරතරයේ නියතයක්. ඒ කියන්නේ ඒ දෙන්න සමාන්තරයි. හරි. ඒතර සමාන්තරයි. අපි මේවට කියනවා සමාන්තර පාද යුගලය කියලා. ඒතර මේ ට්‍රැපීසියමක වර්ගඵලය හොයද්දී පරිමිතිය නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන h එක එකතු කරන්නේ පරිමිතිය හොයද්දී වටේදී කියන්නේ පරිමිතිය හොයද්දී එකතු කරන්නේ. එහෙනම් අපි ලියනවා t සමානයි a ධන b ධන c ධන d. right. a ධන b ධන c ධන d. right. ඔන්නෝමයි ඒකේ පරිමිතිය හොයන්න. හරි. ඒතර වර්ගඵලය හොයන්න ගත්තාම අපි වර්ගඵලය වෙන සූත්‍රය ගත්තොත් මේකෙදි වෙන්නේ මතක තියාගන්න ඕනේ. මේකෙදි භාගي ගන්නවා අපි a සමානයි භාගය වැඩි කිරීම ආධාරකය. මේ ආධාරකය ආධාරකය නෙමෙයි ගන්න අපි මේ දෙන්නගේ එකතුව තමයි පුතේ ගන්න. සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව. සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව. ඒ කියන්නේ a ධන b. හරි. මේ දෙන්න එකතු කරලා a ධන b. හරි. ඒ දෙන්න එකතු කරලා ඒ එන උත්තරය මේ ලම්බුසෙන් ගුණ කරනවා. හරි. එතන මෙතන පුතේ දැන් කැපෙන දෙන්නෙක් හිටියොත් දැන් හිතනවා 8යි 5යි තිබ්බා කියලා. ඔයාට බෑනේ 8ට මේ දෙක කපන්න. හරි. ඔයා සුළු කරද්දී මෙතන එකතු කිරීමක් තියෙනවා. ඒකින්ද මේක එකතු කරලා තමයි ඔයාට කපනවා කපන්න පුළුවන්. නැත්නම් මේ h එකත් එක්ක කපන්න පුළුවන්. h එකේ නාගය ඉරටේ සංගත දෙකෙන් බෙදනවා නම් අපිට බෙදන්න පුළුවන්. නැත්නම් ගුණ කරලා අන්තිම දෙකෙන් බෙදන එක තමයි හොඳ. හරි. right. එහෙනම් ඔන්න ඔහමයි ට්‍රැපීසියම් එක පරිමිතියේ දේ වර්ගඵලයයි හොයන්නේ. හරි. right. ඊළඟට අන්තිම කෙනා කියන්නේ අපි 9 ඉගෙන ගන්න අන්තිම කෙනා දවස් 10 දී අපි ඉගෙන ගන්නේ වෘත්තවල වෘත්ත ඛණ්ඩ. හරි. වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ ගැන. කියන වෘතේ කොටස් ගැන. මෙතන වෘතේ කියන කෙනාගේ පරිමිතියයි. හරිද? වර්ගඵලයයි දැනගන්නවා. හරි. ඒතර වෘත්තය ගත්තාම පුතේ වෘත්තයක මෙතනට තියෙන කේන්ද්‍රය කියලා හරි මැදට. ඒතර මෙතන ඉඳන් පුතේ මෙතනට තියෙන කෙටිම දුරට කියනවා අපි අරය කියලා. හරි. r කියන්නේ අරය. තව එකක් තියෙනවා කේන්ද්‍රය හරහා වෘත්තය මත ලක්ෂයක සිට වෙනත් ලක්ෂයකට කේන්ද්‍රය හරහා දින රේඛාවට නැත්තම් තියෙන දුරට කියනවා අපි විස්කම්භය කියලා. හරි. ඒතර මෙතන අපිට විස්කම්භය අරනුත් හදන්න පුළුවන්. මම මේක මෙහිම ලියන්නම්. මේක d කියලා දාන්නම්. මේ විස්කම්භය කියන d. හරි. එතන පුතේ සූත්‍ර දෙකක් තියෙනවා පරිමිතිය හොයන්න. හරිද? අපිට එකම සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. right. මේ සූත්‍ර දෙකම මතක තියාගන්න. පරිධියට පුතේ වෘත්තයක වටේ දිගට අපි කියන පුතේ පරිධිය කියලා. හරි. ඒතර අපි පෙරිමීටර් කියන වචන පාවිච්චි වෙන්නේ වටේ දිගට අපි කියන්නේ පරිධිය. නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ ලියන්න පුළුවන්. වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. ඒ කියන්නේ සර්කම්ෆරන්ස්. ඒකින්ද අපි c අකුර තමයි පාවිච්චි කරන්නේ. දැන් c සමානයි අරය අරන් ලිව්වොත්. හරිද? අරය අරන් ලිව්වොත් අපි එතනද දාන සූත්‍රය තමයි පුතේ 2πr. ඒ කියන්නේ 2πr. හරිද? 2πr කියන සූත්‍රය තමයි අපි මෙතන වටේ දිග හොයන්න පාවිච්චි කරන්නේ. විස්කම්භය දීලා තියෙනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් c සමානයි πd. හේතුව තමයි මෙතන දැන් 2r දාන හේතුව පුතේ විස්කම්භය d නම් අරය ඒ වගේ දෙගුණයක්. හරි. එතන මේ d වෙනකොට 2r තමයි අපි දාන්නේ. ඒකින්ද තමයි එතන 2πr ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි මේ 5ට දාන්නේ අගේ තමයි පුතේ 22 බෙදීම 7. ඒතර මේ 5 ගේ ඇත්තමාගේ 22 බෙදීම 7 නෙමෙයි. ඒතර ඒක දශම ස්ථාන 60කට ගණන් කරත් ඔයාලට 11 වසරේ පොතේ මතක ඇති 60කට ගණන් කරත් ඒකේ කිසිම රටාවක් නැහැ. ඒ කියන්නේ නිශ්චිතයක් එන්නේ නැහැ. හරිද? ඒකින්ද 5 වලට නිශ්චිතයක් නැහැ. හැබැයි ගණන් හදද්දී පහසුවට තමයි අපි 22 බෙදීම 7 කියලා දාන්නේ. සමහරවිට 3.1 කියලාත් ඔයාලට පේපර්ස් වල ලැබෙයි. හරි? ඒත් ගණන් හදද්දී එහෙම. රයිට්? එහෙනම් මේක තමයි පුතේ වෘත්තයක වටේ දිග පරිධිය හොයන සූත්‍රය වෙන්නේ. ඊළඟට වර්ගඵලය හොයන සූත්‍රය ගත්තොත් a සමානයි
ඉතර වෘත්තයක සාමාන්‍යයක් පුතේ වර්ගඵල ගන්නදී එක සූත්‍රය පාවිච්චි කරන්නේ ඒ තමයි phi r වර්ග. හරි? මොකද වර්ගයක් එන්නේ නැහැ නේද? එහෙනම් phi r වර්ග තමයි වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය වෙන්නේ. හරි? එහෙනම් ඔන්න ඔය ටික මතය තියාගන්න ඕන ගණන් හදද්දි. රයිට්. ඔය ටිකක් දාගන්න පුතේ. විනාඩියක් දෙන්න. ඉතල ඔය තල රූප ටික තමයි පුතේ 9 වසර වෙනකම් තියෙන්නේ. ඊට පස්සේ 10 දී අපිට වෘතයෙන් විවිධ කොටස්. හරි? වෘත කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හා වර්ගඵලය වෙන විදිහ තමයි කතා කරන්න තියෙන්නේ. හරි? ඒ ටිකත් මම මේ විදිහටම සූත්‍ර වලින් කතා කරලා ඊට පස්සේ අපි කෙලින්ම ගණන් වලට යමු. හරි? right.
හරි right අපි යමු ඊළඟ කොටසට හරි එතකොට දැන් 9 වසර වෙනකම් කීරි පාට් එක සම්පූර්ණ ගණන් තාම මුකුත් මම හැදුවේ නැහැ සූත්‍ර ටිකෙන් තමයි පුතේ ගණන් ටික හදන්න තියෙන්නේ හරි ඊළඟට අපි ගමු කේන්ද්‍රික ඛණ්ඩයක් හරිද මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩ හරි ඒක කේන්ද්‍රික ඛණ්ඩ ගත්තොත් මතක තියාගන්න වෘත්තයක මේ කෝණය θ කියලා ගත්තොත් මේකේ ප්‍රමාණයක් තියෙන පුතේ කෝණය 360 ඇතුලේ මොන වගේක් θ එන්න පුළුවන්. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ පුතේ අරයන් දෙකකින්. හරි? දෙපැත්තේ අරයන් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස කියන්නේ ඡාපය කියන. හරි? ඡාප කොටසකින් වට වෙච්ච කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරි? right. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයද්දී අපිට ඕන වෙනවා එයාගේ ඡාප දිග. හරි? ඒතර මේ දිග අපිට ඕන වෙනවා. ඒක ඕන ගාන හදන්න. එහෙනම් අපි දාන්නේ කෙලින්ම පරිමිතිය හොයනවා නම් නැත්නම් මම ඡාප දිග සූත්‍රය ලියලා පෙන්නන්නම් මුලින්ම. ඡාප දිග. ඒතර අපිට ගණන් වල පුතේ ගොඩක් කරලා පරිමිතියටත් කරලා සමාන ඡාප දිග තමයි හොයන්නේ කියන්නේ. ඒ ඡාප දිග හොයන්නේ පුතේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් දන්න වෘත්තයක පරිමිතිය හොයන්නේ 2πr. හරි? ඒතර දැන් 2πr ම නෑනේ පුතේ මෙතන. කොටසක් නේ තියෙන්නේ. ඒතර 2πr ගේ මේ තියෙන්නේ කොච්චර කොටසක්ද කියලා බලන්න. අපි කරන්නේ සම්පූර්ණ වෘත්තයක තියෙන අංශක 360ක්. හරි? ඒතර 360න් මෙන්න මෙතනට අදාළ කෝණය බලනවා. හරි? θ. ඒතර 2πr ගෙන් 360න් θ දැම්මම පුතේ අපිට දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයාගන්න පුළුවන්. හරි? එහෙනම් මේක තමයි ඡාප දිග හොයන සූත්‍රය. පරිමිතිය හොයනවා නම් අපි කරන්න ඕන පුතේ ඡාප දිග එකතු කරන්න ඕන. මොකක්ද? අර ඒ වගේ දෙකක්. හරි? 2යි r. අර ඒ වගේ දෙකක් එකතු කරන්න 2යි r. එහෙනම් ඡාප දිග එනවා පුතේ 2πr ගෙන් 360න් θ 2යි πr මොන කිරීම 300 මෙතෙන් තියුට ඒක එකතු කරන්න 2යි හරි හරි දෙකුනේ right එහෙනම් වර්ගඵලය හොයන්න මේ තමයි පරිමිතිය හොයන සූත්‍රය පුතේ වර්ගඵලය හොයනවා නම් අපි පාවිච්චි කරන සූත්‍රය තමයි πr වර්ග කියන්නේ අපි දන්නා වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය ඒකෙන් මේ කොටස 360 t හරි 360 θ right මොනෝක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හා පරිමිතිය වෙන සූත්‍ර දෙක right මොනෝක තමයි ගොඩාක්ම වැදගත් මේ ටික මතක තියාගන්න හරි right එහෙනම් අපි ගමු දැන් උදාහරණයක් ගමුකෝ අපි හිතන්නකෝ මෙන්න මෙහෙම අර්ධ වෘත්තයක් තියෙනවා දැන් අර්ධ වෘත්තයක් තියෙනවා එයාගේ අරය ඇවිල්ලා 7 සෙන්ටිමීටර් හරි ඒතර අපිට කියනවා මෙන්න මේකේ පරිමිතිය හා වර්ගඵලය හොයන්න කියලා. හරි? පරිමිතිය හා වර්ගඵලය හොයන්න කියලා කියනවා. ඒතර මේකෙදි ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි. ඒතර පුතේ මෙතන තියෙන වෘත්තයකින් භාගයක්. දැන් කෝණය ගත්තොත් මෙතන තියෙන අංශ කීයද? 180. හරි? අංශක 180. එහෙනම් ඡාප දිග හොයාගන්න බෑ මුලින්ම. හරි? ඒක හොයාගන්න ඕන. ඒතර ඡාප දිග හොයලා පුතේ මේ 7යි මෙතනත් 7ක් තියෙනවා. මේ ටික එකතු කරොත් තමයි ඒකේ වටේ දිග පරිමිතිය එන්නේ. නම් ඡාප දිග මුලින් හොයලා ඉන්න පුළුවන්. හරිද? නැත්නම් එකපාරට පරිමිතිය හොයන්නත් පුළුවන්. හරි? මම ඡාප දිග මුලින් හොයලා ඉන්නම්. ඡාප දිග සමානයි 2πr ගෙන් 360න් θ මම සූත්‍රය ලියනවා. ඒතර 2πr ගුණ කිරීම 360න් දැන් θ ගේ අගය පුතේ අපි දන්නවා. නේද? මුලින් භාගයක් කියන අංශය 180. අපිට ඕන නම් කෙලින්ම මේ වරන් සුළු කරාම කීයද එන්නේ කියන්නේ 180ට 180 එකයි 360ට 180 දෙකයි. හරි? එතකොට ওই දෙක සුළු කරන්න පුළුවන්. එතන භාගයේ වැඩි කිරීමට 2πr දැම්මත් හරි. මොකද මේ වෘත්තයේ භාගයක් නේ තියෙන්නේ. හරිද? ඒකින්ද භාගය වැඩි කිරීම 2πr දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන දැන් සුළු කරන්න පුළුවන්. අගයන් ආදේශ කරන්නත් පුළුවන්. ඕනනම් 2යි 2යි කපන්න.
හරි මේ දෙකට එතන බෙදීම දෙකක් නේ තියෙන්නේ. මේ උඩ ගුණ කිරීම දෙක. එහෙනම් දෙකට දෙක කැපුණා. 5r විතරයි පුතේ ඉතුරු වෙන්නේ. එහෙනම් 22 බෙදීම 7 ගුණ කිරීම අරය ඇවිල්ලා 7. එහෙනම් 7ට 7 කැපෙනවා. චාප දිගේනේ පුතේ සෙන්ටිමීටර් 22. හරිද? එහෙනම් පරිමිතිය බලන්න. චාප දිගයි. තව මොකක්ද එකතු කරන්නේ? 7 ඒවා දෙකකුයි එකතු කරන්න ඕන. හරි? එතකොට චාප දිගයි 7 ඒවා දෙක එකතු කරාම මෙතන එනවා 14ක්. right? 7 වරක් දෙක 14යි. එහෙනම් 22යි 14යි එකතු කරාම 2යි 4යි 6යි 2යි 1යි එකතු කරාම 3ක් එනවා. 36යි සෙන්ටිමීටර්. ඔබ තමයි පුතේ මෙයාගේ වටේ දිග පරිමිතිය වෙන්නේ. හරි එතන මේ සම්පූර්ණ අර්ධ වෘත්තයේම පරිමිතිය වෙන්නේ 36යි සෙන්ටිමීටර්. ඊට පස්සේ වර්ගඵලය හොයන්න කිව්වා නම් වර්ගඵලය වෙන සූත්‍රය තමයි a සමානයි πr වර්ග ගුණ කිරීම 360න් θ. අර විදිහටම අපිට අගයන් ආදේශ කරන්න පුළුවන් 5 ට දානවා 22 බෙදීම 7 22 බෙදීම 7 right ගුණ කිරීම අරය 7යි r ගේ වර්ග කියන්නේ පුතේ 7 වරක් 7 හරි 7 වරක් 7 49 ගන්න පුළුවන් හැබැයි ඊට වඩා කපන්න පුළුවන් කියන මතය තියන්න ගුණ කරන්න යන්න එපා එකපාර හරි ඊටට දාන්නේ 180 උඩ යට 360 right 180 එකයි 360 දෙකයි 4 7 එකයි 4 7 ඒවා එකයි දෙකට 22 කපන්න පුළුවන් දෙකට දෙකේ එකයි 22ට 11 එහෙනම් උත්තරේ එනවා 11 සරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. හරි? ඔන්න වර්ගඵලය වෙන විදිය. හරි එහෙනම් මේ තියෙන පුතේ පරිමිතිය හොයන විදිය. මේ තියෙන්නේ වර්ගඵලය හොයන විදිය. right? හරි. දාගන්න පුතේ ඔබ. ඊට පස්සේ අපි තව කෝණ දෙකකින් වගේ ගණන් හදලා ඊට පස්සේ අපි කෙලින්ම පාස් පේපර් ප්‍රශ්න ටික ටියුට් එකේ සාකච්ඡා කරමු.
right. හරි. හරි. අපිට ඕනම් පේපර් එකටම ගිහිල්ලා පුතේ ගණන් ටික හදාන්නත් පුළුවන්. හරි ටියුට් එකත් එක්කම ගණන් ටික හදන්න. හරි. මොකද first part questions cover වෙද්දී මේ first part questions ටික කරද්දී ඒ ටික ඔක්කොම cover වෙනවා. හරි. right. හරි. පළවෙනි ගාන බලමු. මේ බලන්න. ටියුට් එකේ සමහර ගණන් වල පුතේ මේ පරිමාව කොටසකුත් ඇවිල්ලා තියෙනවා. පරිමාව කරන තේ එක්ක ඇවිල්ලා තියෙනවා. ඒක මම පරිමාව පාඩම් කරද්දී කියලා දෙන්න. මම මෙතනදී පරිමිතිය හා වර්ගඵලයට අදාළ කොටස් තියෙන ප්‍රශ්න විතරයි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ මෑත කාලීනවම ආපු ප්‍රශ්නේ 2023. හරි. බලන්නකො මේ ප්‍රශ්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. සමචතුරස්‍රයකුයි පුතේ මොකක්ද මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? කේන්ද්‍රයක් ගන්න කොටසකුයි සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? A E D ඊළඟට මෙතන අංශක 45යි. මෙතන ආද හතරම දිගින් සමාන සමචතුරස්‍රයක් තියෙනවා B C right. ඔන්න ඔය විදිහට තියෙනවා. හරිද? ඒක ගාණ කියනවා රූපේ දැක්වෙන්නේ අරය 14 සෙන්ටිමීටරයක් වූද. එහෙනම් අරය මෙන්න මේකේ මේ කේන්ද්‍රෙ බලන්න 14 සෙන්ටිමීටරයක් වූද කේන්ද්‍ර කෝණය 45ක් වූද කේන්ද්‍රික ඛණ්ඩයකින්ද. එහෙනම් මෙතන පුතේ අරය 14 සෙන්ටිමීටර. එතකොට මේක 14යි කියන්නේ මේ පැත්තත් 14. එතකොට දැන් මේක 14 කියන්නේ මේක මේ සමචතුරස්‍රය ගෑවිලානේ තියෙන්නේ හරියට මේ දිගට සමානයි. එහෙනම් මේ පැත්තත් 14. එතකොට මේ හැම පැත්තක්ම පුතේ 14. හරිද? right. එතකොට අපිට මේ L ඕන. හරිද? L ඕන වෙයි කියලා හිතමු. මොකද ප්‍රශ්න තාම කියලා ඉවර කරේ නෑ. කියනවා සමචතුරස්‍රයකින්ද සමන්විත සංයුක්ත රූපයකින් මෙම රූපයේ පරිමිතිය සොයන්න. එහෙනම් පරිමිතිය කියන්නේ පුතේ මේ රූපෙම වටේ දිග හොයන්න ඕන. ඒ පරිමිතිය හොයන්න කිව්වම ශාපතික හොයන්න වෙනවා. හරිද? right. එහෙනම් අපි බලමු. මේ 2023 right? O level paper එකේ ප්‍රශ්නාංක 9 right? ප්‍රශ්නාංක 9ට ඇවිල්ලා තින්නේ මේ ප්‍රශ්නේ. right. එතන අපිට මුලින්ම ඡාපදික හොයාගන්න වෙනවා. හරි එහෙනම් මම ලියනවා ඡාපදික. right? ඡාපදික. ඒ ඡාපදික හොයන්නේ අපි දන්නවා 2πr ගෙන් 360න් θ. ඔකනේ දාන්නේ. right? ඔක තමයි ඡාපදික වල සූත්‍රය. නම් දෙක ගුණ කිරීම දෙක බෙදීම 7 ගුණ කිරීම. අරය ඇවිල්ලා 14. හරි 14යි ගුණ කිරීම. 360න් θට දානවා 35. හරි දැන් සුළු කරන්න. 4 7 1යි 14ට 7 2යි 360ට 45 තියෙන පුතේ 8ක් 45ට 1යි 8ට 2 2 2 4යි 2ට 2 1යි 4ට 2 2යි 2ට 2 1යි ආයි 2ට 2 1යි 22ට 11යි. හරි එහෙනම් උත්තර එනවා 11යි සෙන්ටිමීටර. හරි ඡාපදික පුතේ 11යි සෙන්ටිමීටර. හරිද? එහෙනම් දැන් ඉතින් ඊටු ටික එකතු කරන්න තියෙන්නේ. හරි 14යි මේ පැත්තේ 14. මෙන්න මේ 14 නම් එකතු කරන්නේ නැහැ පුතේ. මේ 14 ඇතුලේ තියෙන්නේ. හරි? එතන පරිමිතිය වලට කරනවා වටේ දිග. මේකයි 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 මේකයි. මේ හරි දාපු පස් දෙනාව විතරයි එකතු කරන්නේ. හරි එහෙනම් පරිමිතිය සමානයි 12 දන 14 14 ඒවා ඉතුරු ටික නේ 14 ඒවා 4ක්. right. මොනවද? 14 වල 4 right. එහෙනම් 12 දන 4 4 16 එකක් ඉතුරුයි 4 4 එක 56 56 11යි 67යි නේ. ඔව් 67යි සෙන්ටිමීටර. මොනවද තමයි 2023 ආපු ගානේ
පරිමිතිය වෙන්නේ. රයිට්? හරි. විනාඩියක් දෙන්න. ගාන ඔයාලා උත්තර පත්‍රය එතනම හදන්න පුළුවන්. කියන්නේ ටියුට් එක එතනම හදන්න පුළුවන්. නැත්නම් වෙනම රූපේ ඇඳගෙන පුතේ මගේ මේ මන් දාපු මේ දත්ත ටික දාගෙන උත්තරේ හදාගන්න. හරි? රයිට්. ඒක හදලා try කරන්න බලන්න දෙවෙනි ගාන හදන්න. ආන්සර් එක ගන්න පුළුවන් නම් අරගෙන දාන්න. හරි. අපි බලමු දෙවෙනි ගාන. අරය 14 සෙන්ටිමීටර් කරන වෘතයකින් කේන්ද්‍රයේ කෝණය 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. හරි. බලන්න හැදුවනම් උත්තරේ දාන්න.
හරි. එතකොට මෙතනදී පුතේ වෙන්නේ 2022 හතරවෙනි ගාන නේ. හරි. එතකොට මේ කොටසනේ අහන්නේ. ඒක කපා ඉවත් කරනවා කියන්නේ වෘතයෙන් කොච්චරක්ද උතන අයින් වෙන්නේ? අංශක 45ක් කියන්නේ ඔව් මේ වගේ කොටසක්. හරි. උතන කොහොනේ අංශක 45යි. හරි. එතකොට අපි ගත්තොත් වෘතයෙන් පුතේ 8න් එකක් තමයි 45. හරි. එතන කොහොනේ අංශක 45. මේ වගේ එක කොටසක් කපලා අයින් කරනවා. හරි. මෙතන අරය දීලා තියෙනවා චාපතික මොනවද දාන්නේ වර්ගඵලය නේද? මේව ඕනේ නැහැ. චාපතික වල ඕනේ නැහැ. හරි. එනිම අරය දීලා තියෙනවා 14ක් නේ. රයිට්. අරය 14. දැන් අපි දන්නවා වර්ගඵලයෙන් සූත්‍රයේ πr වර්ග ගුණ කිරීම 300න් දීතා. හරි. හැමතිස්සෙම ඉතින් මේක ලියන්න. හරි. ඔයාලා කොච්චර දන්නා වුණත් ඕක ලියන්න සමහර වෙලාවට වරදින්න පුළුවන්. ඒකට වර්ගඵලය හොයන්න කිව්වම සමහර කට්ටිය පරිමිතිය හොයන්න යනවා. ඒ කියන්නේ චාපතික හොයන්න යනවා. හරි. ඒකින්ද සූත්‍රය ලියන්නේ. එතකොට මතක වැරදීමක් තිබ්බොත් මතක් වෙන්න ඉඩ තියෙනවා. හරි. සාමාන්‍යයෙන් මේක වරදින්න පුළුවන් තැනක්. හරි. හරියට සිහියෙන් මේ වැඩේ කරන්න ඕන. රයිට්. එහෙනම් 22 බෙදීම 7 ගුණ කිරීම. අරය පුතේ 14 වරක් 14. හරි. ගුණ කිරීම. ඊට කියන්නේ 45. එයාට 300ට. රයිට්. එහෙනම් 7ට 7 ඒව එකයි පුතේ 14ට 7 ඒව 2යි. 360ත් එක්ක 45 ගැවෙනවා. 45ට 45 එකයි 300ට 8යි. හරිද? 8ට 2 ඒවා 4යි. 1ට 2 ඒවා 1යි. 4 2කින් බෙදුවම 2යි. 14 2කින් බෙදුවම 7යි. දෙකත් එක 22 කපන්න. 2ට 2 එකයි. 22ට 11යි. එහෙනම් උත්තර 11 සරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. හරියට ඒකේ දාන්න. හරි. එහෙනම් ඔන්න 2022 ඕලෙවල් පේපර් එකේ ආපු හතරවෙනි ගාන. හරි. හතරවෙනි ගාන. රයිට්. හරි. දා ගන්න පුතේ ඔක දාලා ඊළඟ ගාන තුන්වෙනි ගාන හදන්න එපා. තුන්වෙනි ගාන හදන්න එපා. හතරවෙනි ගාන ඒක හදන්නත් එපා. පස්වෙනි ගාන එකත් එපා. හයවෙනි ගාන හදන්න. හරි. හයවෙනි ගාන දීලා තියෙනවා රූපයේ ABCD සමචතුරස්‍රයක BCE කේන්ද්‍රික ඛණ්ඩයක සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්න. හරි. ඔක හදලා ඉවරලා හදන්නකෝ හයවෙනි ගාන. හරි. හරි. බලමු 2018 ඕලෙවල් පේපර් එකේ ගාන. හරි. සංඛ්‍යාය 2018 ඕලෙවල් පේපර් එකේ හතරවෙනි ගාන. රයිට්. මෙන්න පුතේ රූපය කලින් 2022 හදපු ගානට පොඩ්ඩක් සමානයි. හැබැයි අරය වෙනස්. හරි. අරයත් වෙනස් කේන්ද්‍ර කෝණයක් වෙනස්.
අරගෙන ඉන්න මොන මතකද 45 right මේකේ තියෙන්නේ 90 හරි A B E right මේ ටික දීලා තිනවා අරය කියන්නේ මේ ටික 7යි පුතේ. ඒතර අපිට තේරෙනවා මේක රූපයේ ABCD සමචතුරස්‍රය කියලා කියලා දෙන්නේ. නම් පුතේ මේ පාද හතරම සමානයි. හරිද? ඊට පස්සේ මෙතන 7යි නම් මේ පැත්තත් 7යි. ඒතර මේ අරය පුතේ 7යි සෙන්ටිමීටර. එහෙනම් මේ පැත්තත් 7යි සෙන්ටිමීටර. එහෙනම් මේකේ පරිමිතිය හොයන්න පුතේ කියන්නේ නම් මේ චාප දෙකක් 3යි. හරි එල්ලෝන 7 ඒවා 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. මේ 7 එකතු කරන්න නැහැ. එල් හොයා ගන්න ඕන. හරි එහෙනම් මම එකපාර පරිමිතිය හොයලා උත්තරේ ගන්නනේ. එහෙනම් p සමානයි. සාමාන්‍ය පරිමිතිය හොයන්නේ මේ රූපේ. හරි? අදාළ චාපතික හොයා ගන්න. හරි? චාපතික හොයන සූත්‍රය මම ලියන්නම් 2πr ගෙන් 300න් θ. හරි? ධන. ඒතර ඒකෙන් එන්නේ මේ ඒරියා කියන කොටස. 7 ඒවා 4ක් ඕන. 7 ඒවා 4 එකතු. හරි? හතර ලේසි. එහෙනම් දෙක ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරයවිල්ල 7යි ගුණ කිරීම ඊටට දාන්න පුතේ අංශක 90. මෙතන තියෙන අංශක 90 හරි. යට 300 ධන 7 4 4 28. හරි එහෙනම් 4 7 කැපෙනවා 90ට 90 එකයි 300ට 4යි. 4ට දෙකේව 2යි 2ට දෙකේව 1යි 22ට දෙකේව 11යි. හරි මේ දෙකට 22 කැපුවා 11යි. නම් එතන ඉන්නේ පුතේ 11යි. දැන් 11 සෙන්ටිමීටර් එකතු කරනවා 28යි සෙන්ටිමීටර. උත්තර එනවා 11 28 එකතු කරාම 39ක්. 39 සෙන්ටිමීටර. හරි මොනෝක තමයි 2018 ගානේ උත්තරේ. හරි 2018 ගානේ උත්තරේ. right. ඒකත් හදාගන්න ඊළඟට 2018 16 වෙනි ගාන. ඔව් ඒකේ වර්ගඵලය ගන්න තියෙනවා. ඔය අවුරුද්දේ. හරි ගණන් දෙකක් දීලා තියෙන එක ගමු හදලා. right ඊට පස්සේ මම පේපර් එකේ view එක ගැන ඉස්සරහදී කියන්නම් පුතේ. මේ ප්‍රශ්නේ ඉන්නේ කොහෙද කියලා දැනගෙන තියාගන්න. මේ ප්‍රශ්නේ ඉන්නේ ව්‍යුහගත ප්‍රශ්න. ව්‍යුහගත රචනා. හරි? ඒ කියන්නේ පළවෙනි කොටසේ B කොටසේ. හරි පළවෙනි කොටසේ තියෙනවා A කොටසයි B කොටසයි කියලා දෙකක්. ඒකේ A කොටසේ තියෙන්නේ කෙටි ප්‍රශ්න 25. හරිද? කෙටි ප්‍රශ්න 25යි මේ පේපර් එක වලට එක කියන්නේ තනි A3 දෙකක් විදියට එන්නේ කියන්නේ පැති 8ක් තියෙනවා. හරි? ගොඩක් වෙලාවට පැති 8ක් තියෙනවා. පළවෙනි කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්න පුතේ 5ක් තියෙනවා. ඒ 5 ඇතුලේ ප්‍රශ්න අංකේ හරියටම කියන්න බෑ. ප්‍රශ්න අංක 2 ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ. මට මතක නැහැ 3 ආවද කියලා. කොහොම ප්‍රශ්න අංක වෙනස් වෙන්න පුළුවන්. මේක අවුරුදු කිහිපයකම ආවා. ඒ කියන්නේ වැඩි අවුරුදු ගානක් සමහර අවුරුදු පුතේ මේ ප්‍රශ්නේ අයින් වෙලා වෙනත් පාඩම් වලින් ප්‍රශ්න ආපු අවස්ථා තිබ්බා. හරි? ඒතර මේක එන්න පුළුවන් දැනගෙන ඉන්න ඕන කොටසක්. ඒතර මේකෙන්නේ මේ B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 ඇතුලේ එකක්. හරි? මේකක් තමයි පහෙන් එකක් තමයි මේ පරිමිතිය හා වර්ගඵලය කොටස වෙන්නේ. හරි? right. එහෙනම් 7 වෙනි ගාන හදමු. 7. 7 වෙනි කොටසේ තියෙන්නේ මෙහි දැක්වෙන්නේ අරය 7 සෙන්ටිමීටර අර්ධ වෘත්තයකින්. හා. right? එතන මෙන්න ත්‍රිකෝණයක් සම්බන්ධ කරලා දීලා දෙනවා. මොනවයි ඔබේ තියෙන්නේ? මෙතන අංශක 90යි. මෙතන උස පුතේ 7 සෙන්ටිමීටර මේක පරිස්සම් වෙන්න ඕන ගාන හොඳ ගානක්. හරිද? අරය 7යි. හොඳේ. අරය 7යි. අනොච්චරයි දීලා දී. අපිට කියනවා මෙහි දැක්වෙන්නේ අරය 7 සෙන්ටිමීටර අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත සංයුක්ත රූපයකින්. මුළු රූපයේ වර්ගඵලය සොයන්න. හරි. මේ පුතේ වර්ගඵලය වෙන ගණන් වලදී මෙහෙම තල රූප දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට පේන්න දෙනවා කොටස් දෙකකින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒක නම් කරගන්න මේක 1 කියලා මේක 2 කියලා. මොකද කොටස් දෙකයිනේ. දැන් මේකේ වර්ගඵලය හොයනවා නම් අපි කරන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලයට එකතු කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? ඒකනේ අපි කරන්නේ. right අර්ධ වෘත්තයේ වර්ගඵලය වෙනම හොයනවා. සංසූත්‍රයක් නැහැ මේ දෙකම එකපාරටම හොයන්න. ඒ වර්ගඵලය වෙනම හොයනවා අර්ධ වෘත්තයේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනම හොයනවා. හරි? එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලයේ සූත්‍රය
මම කියලා දුන්නා මොකද්ද මේ තියෙන පුතේ වෘත්තයකින් භාගය. එහෙනම් ඉතින් අර 300ට 180 දැම්ම කියන්නේ දෙකෙන් එකයි. 180ට 180 එකයි 300ට දෙකයි. එහෙනම් දෙකෙන් එකනේ දාන්නේ. හරි දෙකෙන් එකයි. මොකක්ද දාන සූත්‍රය? වර්ගඵලයනේ. අයියා වර්ග දාන ත්‍රිකෝණයක වර්ගඵලයෙන් සූත්‍රය. මොකද්ද? භාගය වැඩි කිරීම. මෙන්න මේක ගොඩාක් වැදගත් දෙයක්. මෙතන ආධාරකය ඇවිල්ලා 7 නෙමෙයි. ආධාරකය කියන්නේ මෙන්න මේ දිගම. ඒතර 7 ඒවා දෙකක් එනවා. එහෙනම් එතන එන්නේ 14. අන්න ඒක වැදගත්. ළමයින්ට වරදින්න පුළුවන් දෙයක් තමයි අර 7 ඒවා එකක් ගන්න. මොකද මේ සම්පූර්ණ ත්‍රිකෝණයක් තියෙනවා. ඒතර මේ 7 විතරක් ගත්තොත් එන්නේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණ විතරයි. හරිද? ඒතර අනිත් කොටස මගේ අරගෙන. ඒකින්ද හරියටම ආධාරකය ගන්න 7 ඒවා දෙකක් 14යි. වැඩි කිරීම ලම්බ උස ඇවිල්ලා 7යි. මේ තියෙන විදිහට ලම්බ උස හරි 7යි. එහෙනම් දැන් සුළු කරන්න right භාගය වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි r වර්ග කියන්නේ අරය 7 ගුණ කිරීම 7. ධන මේ පැත්ත දාලා ඉන්න ඕන කපලෙන් මේ සුළු කරන්න පුළුවන්. 2 2 එකයි 14ට දෙකේව 7යි. හරි 4 2ට 14 4ක් 7 එතන එනවා 49ක්. හරිද වර්ග සෙන්ටිමීටර්. දැන් මේක කපන්න පුළුවන් සුළු කරන්න පුළුවන් 4 7 එකයි එතනත් එකයි 2ට 2 එකයි 22ට 11 11 සරක් 7 77යි 77යි 49 එකතු කරනවා 9 7යි 16යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 5යි 8යි 12 126යි වර්ග සෙන්ටිමීටර්. මොනවද තමයි මේ සම්පූර්ණ මේ සංයුක්ත රූපයේ වර්ගඵලය වෙන්නේ. හරි? right. ඔක හදාගන්න මේ අපි හැදුවේ 2018 16 වෙනි ගාන. 2018 16 වෙනි ගාන. right. ඊළඟට ටියුට් එකේ ඔයාලා හදන්න ඒ ගණන් ටික විතරයි පුතේ දෙන්නේ. අනිත් ඒවා ඔක්කොම පරිමාව කොටස ඔව් පරිමාව කොටසට අදාළ කොටස් ටිකක් තියෙන්නේ. ඒ කොටස කතා කරද්දී මම ඒක කතා කරන්නම්. අපි යමු දෙවනි විවගත රචනා ප්‍රශ්න ආපු කොටසට පුතේ. ඒකේ වලට පේනවා 2024 දුරකාල ප්‍රස්තාව කොටසක් එක්ක B කොටස විදිහට දීලා තියෙනවා. වර්ගඵලයේ ප්‍රශ්නය. වර්ගඵලයයි පරිමිතියයි. ඔව් දෙකම දීලා තියෙනවා. ඔයාලා හදන්න 2024 ඕරල් පේපර් එකේ දෙවනි ගාන. හරි? ඒතර මේක හදලා ඉවරනවම ඔයාලට තියෙන්නේ ඔය එකම වගේ රූප සෙට් එකක් තමයි දකින්න ලැබෙන්නේ. හරි? හරියට සූත්‍රය දාලා හොයන්නයි තියෙන්නේ. ප්‍රැක්ටිස් එක ගත්තා නම් හරි. ඔය ප්‍රශ්න ටික කීප වතාවක් කරලා ප්‍රැක්ටිස් එක ගත්තා නම් හරි. රයිට්? එහෙනම් කරන්න කියන්නේ පුතේ විවගත කොටසේ පළවෙනි ප්‍රශ්නේ B කොටස. හරි? ඒතර ඒ ඇවිල්ලා තියෙන 2024 O level paper එකේ B කොටසේ දෙවනි ගාන. හරි? එතකොට සම්පූර්ණ වර්ගඵලයෙන්ම නෙමෙයි කියලා තියෙන්නේ. එතන දුරකාල ප්‍රස්ථාර. අවුරුද්දක මට මතකයි වර්ගඵලයේ ප්‍රශ්නේ හිමම අයින් වෙලා. පරිමිතියේ වර්ගඵලයේ ප්‍රශ්නේ අයින් වෙලා සම්පූර්ණ දුරකාල ප්‍රස්ථාර වලින් පුතේ ප්‍රශ්න දුන්නා. හරි? එහෙම අවුරුද්දකුත් තිබුණා. right? ඒකින්ද මෙතනදී එයාලා B කොටස විදියට පරිමිතිය හා වර්ගඵලය දැනුම මැනලා බලන්න ළමයින්ගේ දීලා තිනවා B කොටසේ ප්‍රශ්න දෙකක්. ඒකෙදි අපි මෙතන පාවිච්චි කරපු 5R වර්ග සූත්‍රෙත් පාවිච්චි වෙනවා. හරි? ඒ කියන්නේ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හා පරිමිතිය දෙකම හොයන සූත්‍ර දෙක පාවිච්චි කරන්න වෙනවා. ඔය ගාන හදන්න. ඔය ගාන හදනවා කියන්නේ සම්පූර්ණ පරිමිතිය හා වර්ගඵලයේ කොටස් දෙකම මතක් වෙනවා. හරි? right. දැන් හදන්නකො දන්න දැනුම පාවිච්චි කරලා. හරි? විනාඩි කිහිපයක් දෙන්න. මොනම රූපේ අඳින්න. එතකොට වලට දේසි මේකේ ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා බලමු. හරි? මෙන්න මෙහෙමයි රූපේ තියෙන විදිහ. ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් තියෙනවා. A B E. හරි? මෙතන 7යි සෙන්ටිමීටර් මේක C එක D. හරි?
අපෙන් අහනවා පළවෙනි එක අහන්නේ සංයුක්ත රූපයේ පරිමිතිය. පරිමිතිය කීයද? දෙවෙනි එකෙන් අහනවා මේ ප්‍රශ්න වලින් මම උඩට කියනවා මෙම රූපය විස්කම්භය 28 සෙන්ටිමීටර්. ඒව දාගන්න. හරි. මෙතන විස්කම්භය 28යි. එතකොට මෙන්න මේ දිගම පුතේ 28යි. හරි. විස්කම්භය 28යි කියන අරේවා හොයාගන්න ඕන. දන්නවනේ. අරේ කියන්නේ මේකෙන් භාගයක් 14යි. හරි. 28 සෙන්ටිමීටර මේක 14යි සෙන්ටිමීටර. මේ පැත්ත 77යි. 28 සෙන්ටිමීටර පුතේ AEB අර්ධ වෘත්තාකාර කොටසකින්ද BC දිග 77යි. මේක 77 දීලා තියෙනවා. 77 සෙන්ටිමීටරද වූ ABCD ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින්ද සමන්විත වේ. මෙම සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්න. හරි. ආන්න බලන්න මේකේ පරිමිතිය. පළවෙනි එක පරිමිතිය හොයන්න කියලා කියන්නේ දෙවෙනි එක කියන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? හරි. උත්තර ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද කියලා අහන්න. right බලන්න මේ දෙක හදන්නකෝ.
right. හරි. බලමු පුතේ මේකේ උත්තරය. මෙතන 77යි නම් මේ පැත්තත් 77යි. මේ පැත්ත 28 නම් මේ පැත්තත් 28යි. හරි. මෙතන අරය 14යි. හරි. right. එතකොට 77 හරි 28 හරි 77 හරි තව එක්කෙනෙක් ඕනේ. ඒ තමයි මෙන්න මේ ඡාප දිග. ඒක හොයා ගන්නවා. හරි. එහෙනම් කෙලින්ම පරිමිතිය දාන්නේ. E සමානයි 28 ධන 77ව දෙකක්. හරි. 77ව දෙකක්. ධන ඡාප දිග. හරි. 2πr ගේ 300න් θ. භාගය දාන්නත් පුළුවන් ඉතින්. හරි. ඒතර 28 ධන 77 දැන් 154යි ධන දෙක ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරය පුතේ 14යි ගුණ කිරීම ඊට කියන්නේ 180. ප්‍රවෘත්තියකින් භාගයක් නෙමෙයි තියෙන්නේ. හරි. යට 307යි. මම 4 7 එකයි 14 දෙකයි 180ට එකයි 300ට දෙකයි. දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි දෙවරක් 22 44යි. 28 ගන්න 154 ගන්න 44යි. right. 44යි. දැන් අපිට පුළුවන් අගේ ගන්න. එතකොට 4 8යි 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 16යි baku තුරුයි 4යි 5යි 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 10යි 10යි 2යි 12යි baku තුරුයි 226 සෙන්ටිමීටර්. හරි. මොනවද දැන් මෙතන වටේ දිග වෙන්නේ. හරි. 77යි පරිමිතිය වෙන්නේ 226යි. මේ ඇතුලේ තිබ්බ 28 එකතු කරේ නැත. හරි. මේක එකතු කරන්නේ නැහැ. right. ඊළඟට කියනවා රෝම ඉලක්කම් දෙකෙන් ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? අපි පොඩ්ඩක් ප්‍රශ්නේ බලමු. ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? හරි. කරන්න තියෙන විදිහේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය ගන්න අර්ධ වෘත්තයේ වර්ගඵලය ගන්න මේ දෙක බෙදන්න. එතකොට අපිට එනවා අර්ධ වෘත්තය වගේ කී ගුණයක්ද මේ ත්‍රිකෝණාශ්‍රය කියන. හරි. right. මම හොයන්නම් මුලින්ම ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළලනේ විවරක් b. දැන් දිග කියන්නේ පුතේ 77යි පළල ඇවිල්ලා 28යි. right. 77 වරක් 28. අතවරක් හිට 56 පහක් විතරුයි අතවරක් හිට 56 පහයි 61යි ඉවරක් හිට 14යි එකක් විතරුයි ඉවරක් හිට 14යි 15යි 6යි 4යි 5යි 6යි 5යි 11යි එකක් විතරුයි 2156යි වර්ග සෙන්ටිමීටර්. හරිද? ඔය තියෙන උදේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. ඊළඟට අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය. මම දානවා භාගය වැඩි කිරීම 300 න් 180 කියන එක තමයි භාගය කියන්නේ. භාගය වැඩි කිරීම πr වර්ග. වර්ගඵලයෙන් දෙකෙන් එක වැඩි කිරීම 22 වැඩි 7. මුල කිරීම 14 ඒවා දෙක. 4 7 එකයි 14ට 7 ඒවා දෙකයි. දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි. 22 වරක් 14. 4 8යි දෙකක් 308යි. 308යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් දැන් මේ දෙක බෙදන්න. හරි. ඒතර ගුණයක් කියලානේ අහන්නේ. හරි. එතකොට ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් බෙදනවා අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය බෙදනවා. හරි.
වෙනවා මම මේ ටික මකන්නම් 300ට ආපු විදියට right 2156 300ට එදෙයිද හරියට 300ට ඒවා හතක් බලන්න හරි වගේනේ 8 වරක් හද 56 වාට්ටු දුරයි කරා බින්දු බින්දුවක් පහ මෙතන වෙනවා 7 කරක් තුනේ හරියට වෙනවා නම් පත් ගුණය දැන් මොනවමයි උත්තරේ දාන්න තියෙන්නේ එතකොට ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයේ දේ අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් පත් ගුණය මේ ඇදුවේ 2024 පේපර් එකේ B කොටසේ දෙවනි ගානේ ඒ කියන්නේ B කොටසේ දෙවනි ගානේ පළවෙනි දෙවනි ගානේ B කොටස. හරි. මේකේ පළවෙනි කොටසේ තියෙන්නේ දුරකථන ප්‍රස්ථාරයක්. හරි. ඒ කොටස වෙනම පාඩමක් විදිහට තියෙන්නේ. ඒක මම ඒ පාඩම කියලා දෙද්දි කරන්න. හරි. right. ඒක හදලා ඉවර නම් 2023 ගාන කරන්න. 2023 මේ ව්‍යුහගතයේ දෙවනි ගාන. හරි. 2023 ව්‍යුහගතයේ දෙවනි ගාන. හරි. ඒක අවශ්‍ය දේවල් දින ලියා ගන්න.
right. හරි. බලමු 2023 ගාන. හරි. රූපේ දැක්වෙන්නේ ABC ත්‍රිකෝණීය ත්‍රිකෝණාකාර බිම් කොටසකින් හා. right. මම රූපය අනින්න ඔත්තේ මුලින්ම. ප්‍රශ්නාංක 2 2023 ඕනෙද? ප්‍රශ්නාංක 2. හරි. රූපේ දැක්වෙන්නේ ABC ත්‍රිකෝණීය ත්‍රිකෝණාකාර බිම් කොටසකින් හා. එතන තියෙනවා. එතන අර්ධ වෘත්තයක් තියෙනවා. හරි. අංශක 90යි. ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා මේ. හරි. එතන අංශක 90යි. C එතන B එතන A එතන E. right. කේන්ද්‍ර කෝණය අංශක 90ක් වූ ACD කේන්ද්‍රික ඛණ්ඩ එක ආකාරයෙන් යුත් බිම් කොටසකින් සමන්විත එළවලු පාත්‍යයකි. පයි යගේ 22 බෙදීම 4 ලෙස ගන්න. හරි. රෝම ඉලක්කම් 1. AD සමානයි 7 මීටර් වේ. AD සමානයි 7 මීටර. 7 මීටර. හොඳේ දැන් පුතේ මේක මීටර. සෙන්ටිමීටර දාන්න එපා. මීටර. හරිද? වේ ACD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ C සිට D තෙක් මායිම් දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග සොයන්න. DC මායිම දිග. DC සිට D තෙක් මායිම් දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග. මෙන්න මේ එළු ගන්න දෙන්නේ. චාප දිග ගන්න දෙන්නේ. මේක. හරි? එහෙනම් ඔගිලක්කම් 1 DC චාප දිග සමානයි 360න් 90නේ මෙතන තියෙන්නේ. ඉතින් 90 දානවා කියන්නේ පුතේ කීයෙන් එකක්ද? 360ට 90ව 4යි 90ට 90 එකයි. ඒ කියන්නේ මෙහෙම දාන්න. 4න් 1යි. ඔයාලට හුරු නැත්නම් අර විදිහට දාන්න. 2πr. හරි? 360න් ඊට දාලා හදන්න. ප්‍රශ්නයක් නැහැ. හරි? ඒතර 90ට දාන්නේ. මෙතනම කපන්න පුළුවන් නම් 4ට 2යි 2ට 2 එකයි. නම් භාගේ වැඩි කිරීම. පයි කියන්නේ 22 බෙදීම 7යි. අරය පුතේ 7. 4 7 කැපෙනවා. 2ට 2 එකයි 22ට 11යි. නම් උත්තරේ 11යි මීටර. හරි? 11යි මීටර. හරි. අන්න පළවෙනි එකට උත්තර. දෙවෙනි එක ACD බිම් කොටසේ වර්ගඵලය. ACD කියන්නේ මෙන්න මේ කොට. මොකද වර්ගඵලය දෙවෙනි එකකින්. ඊළඟ ACD වර්ගඵලය සමානයි ඒත් දාන්න පුතේ 4න් 1යි πr වර්ග. right? මොකද 4න් එකක් කියන්නේ 360 90නේ දාන්නේ. හරිද? ඒතර 90ට 90 එකයි 300ට 94. 4න් එක තමයි එතන තියෙන්නේ. හරි? එහෙනම් 4න් එකයි π කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම. අර ඇවිල්ලා පුතේ 7යි. ගුණ කිරීම 7. හරිද? right. දැන් 4 7 2 4 7 2යි 4ට 2ව 2යි 22ට 11. නෑ 11 සරක් හරි දැන් කවන්න බෑ 11 සරක් 7 බලන්න 77යි 77 දෙකට වෙන්න 77 දෙකට වෙනවා පුතේ 28.5ක් එන්නේ. හරි 4 දෙකේවා 3යි දෙවරක් 3 6යි එකක් ඉතුරුයි 17ට දෙකේවා 8යි 8 වරක් 2 16යි එකක් ඉතුරුයි. දශම දිටක් තියෙන අලුතින් බිඳුවක් දාලා ගේන්න පරිණාමයට 10ට තියව පිස්සරයිසන් වර්ග මීටර. හරි වර්ග මීටර. ඕකේ. ABC බිම් කොටස්සේ වර්ගඵලය 42 වර්ග මීටර නම් ABC නම් BC දිග සොයන්න. BC දිග. හරි. එතකොට පුතේ මෙතන 7 නම් අපි දන්නවා මෙතනත් 7යි. මේ දෙක සමානයි.
දැන් මෙන්න මේ උස තමයි දන්නේ නැත්තේ. මොකද BC තමයි හොයන්න කියන්නේ. මේකේ වර්ගඵලයේදී 42යි වර්ග මීටරලු. හරිද? එතන ඔයාලට පේනවා මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් උදේ. එතන ත්‍රිකෝණී ත්‍රිකෝණයේ එක්ක ඔයාලා BC ආධාරකයේ විදියට ගත්තොත් ආධාරකයේ විදියට හිතුවොත් ලම්බ උස තමයි 7. එක්ක ඔයාලා ආධාරකයේ 7 විදියට හිතුවොත් ලම්බ උස තමයි CB. කොහොම හරි මේ ආධාරකයයි හිතන්න මේ ආධාරකයේ මේ ලම්බ උස මේ BC ගෙන් ගුණ කරලා අර භාගේ වැඩි කිරීම ආධාරකයේ ලම්බ උස ගුණ කරාම අගේ ලැබෙන්න ඕන 42. එහෙනම් අපිට දැන් වර්ගඵලය දීලා අහන්නේ BC උස. හරි එහෙනම් අපි දන්නවා රෝමි ලක්කම් 3න් කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ සූත්‍රය ලිව්වොත් අපි දන්නවා භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. හරිද? දැන් අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය. මොකද ගානේ දීලානේ 42යි වර්ග මීටර. නම් මේක දානවා මෙතනට. සමානයි භාගය වැඩි කිරීම ආධාරකය ඇවිල්ලා 7යි. මම මෙතන ආධාරකය ගත්තා මම හිතන්නේ BC ලම්බ උස කියලා හිතලා තමයි මම ගාන හදන්නේ. හරි ඒතර ආධාරකය 7යි බීට 7 දානවා වරක් h. h එනකොට දාන්න අපිට හොයන්න ඕන කෙනා. BC නේ හරි BC දාන්න. හරි. දැන් පුතේ මේ 7යි මේ 2යි මේ පැත්තට ගේන්න. ඉතින් ගේනවා කියන්නේ මේ පැත්තෙන් නැති කරන්න. මොකද BC එක තනි කරන්න බෑ. හරි ඒතර 7 බෙදීම දෙක නැති කරන්න ඕන. මේ වරන් කරන විදිය 42 වර්ග මීටර සමානයි 4ක් එක 7යි 7 යට 2 BC. right? උලගේ BC 7 බෙදීම දෙක නැති කරන්න. ඉර යට තියෙන දෙක නැති කරන්න පුතේ ගුණ කිරීම දෙකක් දාන්න ඕන. උඩ තියෙන 7 නැති කරන්න. බෙදීම 7ක් දාන්න. ඒ කියන්නේ මෙයාගේ පරස්පරයෙන් ගුණ කරොත් පුතේ 7 යට 2න් 7. හරි 7 බෙදීම 2 කියන කෙනා පරස්පරයෙන් එයාගේ පරස්පරයෙන් ගුණ කරොත් ඒ පැත්තේ කවුරුත් ඉතුරු වෙන්නේ BC ඇරෙන්නේ. හරි අනිත් ඒවා නැති වෙනවා. එහෙනම් 2 2 කැපෙනවා 1 1 4 1 1. එහෙනම් මේ පැත්තට දානවා. 2 7 හරිද? දැන් බලන්න පුළුවන් කැපෙනවාද කියලා. ඒතර BC සමාන්තරයේ විදිහට එන්නේ සමානයි. 7ට 7 එකයි. 42ට පුතේ 7 ඒවා 6ක් තියෙන්නේ. හයවරක් දෙක 14යි වර්ග මීටර. නම් 14යි වර්ග මීටර නෙමෙයි sorry. දැන් මෙතන m ආවා. මේ m තියෙනවා පුතේ මෙතන. මේ m තියෙනවා. ඒතර m එක මේ m එකත් එක මේ m වර්ග එක m එකක් කැපෙනවා. m ඉතුරු වෙනවා. එහෙනම් BC සමානයි. sorry 14 නෙමෙයි. හයවරක් දෙක 12යි. හරි 12යි මීටර. හරිනේ? දාලා බලමු උත්තරේ එනවද කියලා. භාගය වැඩි කිරීම 7 වැඩි කිරීම 12. 12 දෙකට විතර 6 6 වරක් 7 42. හරිනේ? නම් BC 12යි මීටර. හරි? right. මම මේ 7ත් එක්ක දෙකමින් තමයි 14 මගේ දැන් ලියුනේ. 6යි 2යි විතර ගුණ කරන් ඉන්නේ. හොඳට බලලා ලියන්න. හරි? පරදින්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. හරි? ඒකින්ද ආයෙ පාරක් උත්තරේ චෙක් කරන්න. right. අංක 4 රෝමි ලක්කම් 4 කේන්ද්‍රික ඛණ්ඩ ආකාර බිම් කොටසේ වර්ගඵලයෙන් තුන් ගුණයක වර්ගඵලයක් ඇති. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ ආකාර බිම් කොටසේ වර්ගඵලය මේක වගේ තුන් ගුණයක් තියෙන. හරිද? තුන් ගුණයක් තියෙන ත්‍රිකෝණාකාර බිම් කොටසක් BC එක් පාදයක් වනසේ. BC එක් පාදයක් වනසේ එළවලු පාත්‍යයට පිටතින් එකතු කළ යුතුය. එම ත්‍රිකෝණාකාර බිම් කොටසේ පළල සොයා එහි මිනුම් සහිත දල සටහනක් ඉහත රූපේම ඇඳ දක්වන්න. හරි. right. අපි පුතේ ත්‍රිකෝණාශ්‍රේ අපිට ඇඳලා ගන්න පුළුවන්. නැත්නම් අපිට අවශ්‍ය දිගවල් හොයාගෙන ඉන්න පුළුවන්. හරි. අපි ඒව හොයාගෙන ඉන්න. හරිද? right. දැන් රෝමි ලක්කම් 4 මේකේ කියනවා ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලයේ පුතේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් තුන් ගුණයක් කියලා. හරි මේ තුන් ගුණයක්. එහෙනම් ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලයෙන් මොකද? ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලය සමානයි මේක පැත්තක් මේ BC දැන් හොයාගත්තනේ 12. මේ උස තමයි ගන්න නැත්තේ. කොච්චර උසකට යනවද? එහෙනම් අපිට ගානේ දීලා තියෙනවා පොඩ්ඩක්. ගානේ කියනවනේ මෙන්න තුන් ගුණයක් කියලා එක මුලින් හොයලා. ඒතර ACD මෙන්න මේක වර්ගඵලය 30 5ගේ තුන් ගුණයක්. එහෙනම් 30 5 ගුණ කරනවා 3. හරිද? 3 ගුණ කරලා 3 වරක් 5 15යි එකක් ඉතුරු 8 වරක් 3 24 1 25යි
දශමික එක ස්ථානයක් එනවා. ඒක තියෙන ඉන්න 8 වරක් 3 24 1යි 25යි දෙකක් විතර 8 වරක් 3 sorry 3 වරක් 3 9 9 2යි 12යි 115.5යි. ඔව් 115.5ක් ඉන්නේ. 15යි එකක් විතර 8 වරක් 325යි දෙකක් විතර 3 4 2යි 12යි 115.5යි වර්ග මීටර. හරිද පුතේ? ඕක තමයි ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් අපිට ඕක සමාන කරන්න වෙනවා දිග වැඩි කිරීම පළල. හරි එහෙනම් BC වැඩි කිරීම. ඉතින් මේක x කියලා. හරි මේ පැත්ත x. හරි පළල. නැත්තම් මම දාන්නවා x කියලා දාමු. සමානයි 115.5. එහෙනම් BC දෙනවා 12 x සමානයි 115.5. හරි. උතර කේන්ද්‍ර කණ්ණායම විභජ්‍ය වර්ගඵලයෙන් තුන්වෙනි වර්ගයට සෙය. ඔව්. දෙදෙනෙක් ප්‍රශ්නයක් එනකොට. දශම ස්ථාන දෙකට දෙකකටවත් එයි ආවොත් හරි. 115.5 12. බලන්න 115ට 12ක් 10 ගන්න. 9 ගන්න 9 ගමු. නම්බරක් 12 108යි. හරි. 15 ගන්න. දශමෙදි තියන්න. 75ට 12 වරක් 6යි. 72යි. 3ක් ඉතුරුයි. 30ට 12 වරක් 2යි 24යි. 6ක් ඉතුරුයි. 60ට නම් තියෙනවා හරියට 5යි. නම් උත්තර එනවා x සමානයි. හරි. සමානයි 9.6.2.5 මීටර. හරි 9.6.2.5 මීටර. එහෙනම් මිනිමම් සයිඩ් වෙන දක්වන්න කියන විදිහට එතකොට මේ පළලට වඩා ටිකක් වැඩි වෙන්න ඕන. හොඳේ පළල. හරි. නෝන පිළිගොනෝස්යක් ඉන්න ඕන. මේ පැත්තට 9.6.2.5 දාන්න. අර පැත්ත 12 මීටර නම් හරි මිනිමම් සයිඩට ඒත රූපේ නේද දක්වන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ පළල ගත්ත විදිය පුතේ හදලා පෙන්නන්න ඕන. හොඳේ ඔය යට ඉතේ ඒක හදලා පෙන්නන්න ඕන මතක ඇතුව. හරිනේ? රයිට්. මේ තියෙන්නේ සම්පූර්ණ ලකුණු 10ක්. ටිකක් හිතන්න තියෙනවා. හරි? ලේසි නැහැ. මොකද මේක මෑත කාලිනව ආපු ප්‍රශ්නයක් 2023. හරි? ඒකින්ද ඔන්න ඔය රටාවට තමයි පුතේ ගාන හදන්නේ. ගාන හදද්දී කිසිම කලබලයක් වෙන්න එපා. හරිද? ඔයාලා ප්‍රශ්නේ හොඳට කියවන්න අහලා දෙන්නේ මොකද්ද? ඒ දත්ත පුතේ රූපේ ලකුණු කරන්න. කොයි වෙලාවක පැන්සලව පෑන නැත්නම් අතාරලා කියවන්න යන්න එපා. හරිද? ඒක ළඟින් තියාගෙන ඔයාලා පුළුවන් තරම් දත්ත ලකුණු කරගන්න. හරිද? දත්ත ලකුණු කරලා මේ මොකද්ද මේ කියන්නේ කියන එක හොඳට තේරුම් අරගෙන අගයන් දාලා අහන දෙයට හරියට උත්තරේ ලියන්න. ඒකක දාන්න සූත්‍රය හරියට ලියලාද බලන්න. හරි? පරිමිතිය හොයන්න ඕන එකට වර්ගඵලය හොයලාද මේ හොයන සූත්‍රෙට ඉුවත් වැරදි. ඒව ගැන සැලකිලිමත් වෙන්න. හරි? ඒකින්ද ඒක ඔළුවේ තියාගෙන පුතේ මෙන්න මේ රටාවට තමයි ව්‍යුහගත කොටසේ ලකුණු 10ක් එන පරිමිතිය හා වර්ගඵලය ගානක් හදන්නේ. හරි? එතන මේ හැදුවේ මම ඈත කාලින ආපු ගාන. හරි? ඔයාලට 2000 ටියුට් එකේ තියෙනවා 2022 ඊළඟට 21 හරිද? 20 19 හරි 19 ඊළඟට 17 18 නෑ මම හිතන්නේ ඒක තමයි අර වෙනස උනේ 17 16 මේ ප්‍රශ්න මේ පේපර්ස් හැම එකකින් පුතේ මේ වර්ගඵලය ගණන් ටික තියෙනවා. හරිනේ? දැන් ඔයාලා තියෙන්නේ ටියුට් එකේ ටියුට් එක වල මම දාලා තියෙන්නේ. ඒතර ටියුට් එක අරගෙන මේ ගත්තේ නැත්තම් හරි ටියුට් එකේ ඉතුරු ගණන් ටික 2023 නේ අපි හැදුවේ 20 ඔව් 22 නේද අපි 23 23 හැදුවේ 24 23 දෙකම හැදුවා 22 නම් පල්ලෙහාට 2016 වෙනකන් තියෙන ගණන් ටික පුතේ පණියෙන් හදන්න එක ගානකට විනාඩි අපි ගත්තොත් සාමාන්‍ය පැය දෙකක් තමයි පුතේ පේපර් එකට හම්බෙන්නේ. හරි මේක පුළුවන් තරම් අඩු කාලයකින් ලියා ගන්න try එක දෙන්න ඕන. පළවෙනි කොටසේ කියන්නේ කෙටි ප්‍රශ්න 25 ලියන්න විනාඩි 50කට වඩා ගන්න එපා. හරි? ඒක පුළුවන් තරම් අඩු කරගන්න. මොකද ලකුණු 10 ඒක තමයි වැදගත්. හරි? ඒතර ඉතුරු විනාඩි 70 වගේ ගත්තොත්
අපි හිතමු ප්‍රශ්නයකට සාමාන්‍ය පැය ලියන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එක. ලොකු අවුලක් නැහැ. ලියන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එක. එහෙම ලියන ළමයිනුත් ඉන්නවා. ඊටත් අඩු කාලයකින්. හරි. ඒක එයාලගේ හැකියාව පේපර්ස් කරන ප්‍රමාණය අනුව සහ තියරි දැනුම මත රයිට්. එතකොට පැය දෙකේ පේපරේ පැය එකමාරෙන් වගේ ලියලා ඉවර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. ඒක ලියන්න පුළුවන්. ඔයාලා විනාඩි 12කට අඩු කාලයක් 12ක් උපරිම. හරි. විනාඩි 12ක් ඇතුළත try කරන්න. කො 15ක් උපරිම දෙන්න පුළුවන් 15ක්. ඉතරක් දෙන්න බෑ. 12ක් ඇතුළත පුතේ එක ගාණක් ඉවර කරන්න බලන්න ඕන. හරි. ඒක තමයි ස්පීඩ් එක ගොඩක් ළමයි කියන කතාවක් තමයි ගණන් පේපර් එක කරන්න ගියාම වෙලාවදි වුණා. හරි. වෙලාවදි වුණා කියන එක තමයි ළමයි ගිය පාර පළවෙනි පේපර් එක ලියලා වෙලා ඇඬුවා. හරිද? අමාරුයි කියලා. රයිට්. ඒ කියන්නේ හොඳට වැඩ කරපු ළමයි. අමාරුයි කියලා ඇඬුවා. හරි. එතකොට මේ ඒ ඇඬුවේ ස්ට්‍රක්චර් කියන්නේ වෙනස් වෙලා නැහැ. අමාරු වෙලා කියලා තමයි කියන්නේ ටිකක්. ඒතර අමාරු වෙලා නැහැ. ඒක පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. හරි පොඩ්ඩක් වැඩිපුර හිතලා කරන්න තමයි තියෙන්නේ. මේක එහෙම අමාරු ගතියක් නැහැ. හරිද? ඒක එක එක්කෙනා මේ වෙලාවට මුහුණ දෙන විදිය අනුව වෙනස් වෙනවා. හරි. ඒකින්ද මෙහෙම තමයි ගානක් හදන්නේ. එතකොට ওই විදියට මුදේ ඉතුරු පාඩම් ටිකක් කවර් කරලා කොහොම හරි ඒකකට ඔයාලම හදන්නම්. මම කියන විදිහට වැඩ ටික කරන්න ඔයාලා ඔය ඉතුරු ප්‍රශ්න ටික පුතේ අනිවාර්යෙන් හදලා තියෙනවා. මම ඊළඟ දවසේ ඒ ටික සාකච්ඡා කරලා වර්ගඵලයේ පරිමිතිය කිසිම ඩවුට් එකක් නොතිබෙන්න කවර් කරලා දෙන්න. හරි. ඒකින්ද මම හිතනවා අද මේ කොටස ඕනම කෙනෙක්ට 10 11 ඕනම කෙනෙක්ට මුලින්ම තේරුම් ගන්න පුළුවන්. මම අයින් ඉඳන් කොලාවසල තියෙන ඔක්කොම තියරි පාර්ට්ස් ටික කියලා දීලා තමයි ඔයාලට මේ පාස් පේපර් ගණන් ටික හැදෙව්වේ. හරි. ওই විදිහට තමයි මම ඉදිරි පාඩම් ටිකක් කවර් කරන්නේ. ඒකින්ද වැඩ ටික කරලා ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් හැමෝටම God bless. සර්ණයි. ඊළඟ දවසේ අපි හම්බ වෙමු. ජය වේවා.